හයි ඔයාලට කොහොමද? අද ඔයාලට මගේ channel එකෙන් අරන් එන daily card එක daily reading එක The Tower Reversed. මේ reading එක බලන ඔයා ජීවිතේ ලොකු කඩාවැටීම් හැලහැප්පීම් ඒ කියන්නේ මේක මේ The Tower මේ විදිහේ universe එක ඔයාගේ අර comfort zone එක කියන zone එකෙන් ඔයාව බිම්මටම ඇදලා දාපු තැනක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්න ඕනේ. මට අද ලැබෙන්නේ මේ කාඩ් එකේ රිවර්ස් කාඩ් එක. ඉතින් ඒක මම ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ. මේක ඇත්තටම හරිම පොසිටිව් කාඩ් එකක්. මේ කාඩ් එකෙන් ඔයාලට කියන්නේ ලොකු කුණාටුවකට පස්සේ දැන් ජීවිතේ කෑලි එකින් එක අහුලගන්න කාලේ හරි කියලා. එතකොට මේ කාඩ් එකෙන් තව කියවෙන දෙයක් තමයි මේ ඕගොල්ලෝ බිමට වැටෙන්නේ කාලයක් තිස්සේ ඔයාලා ගොඩනගාගෙන ආව කම්ෆර්ට් සෝන් එකේ. ඒ කියන්නේ යුනිවර්ස් එකට එහෙම නැත්නම් ඔයා ඔයාටම අවංක නොවී ඔයා ඔයාටම බොරු කරගෙන ඔයාට අපහසු තැන්වලත් මම හොඳින් කියාගෙන ඔයාට කරන්න අවශ්‍ය දේවල් සමහර විට අතපසු කරගෙන ඔයා මොකක් හෝ ඔයාටම බොරුවක් ඔයාටම අවංක නොවී ඔයාගේ කම්ෆර්ට් සෝන් එක මෙතරම් කල් ඉඳලා තියෙනවා. ඉතින් ඔයා වැටුනේ බිමට නෙමෙයි. ඒක කියන්නේ ඔයා වැටුනේ බිමට තමයි. හැබැයි ඔයා වැටුනේ ඒ කම්ෆර්ට් සෝන් එකකින් බිමට. ඒ මොකද යුනිවර්ස් එකට අවශ්‍ය වෙලා තිබුණා ඔයාව ඒ කම්ෆර්ට් සෝන් එකෙන් එළියට ඇදලා දාලා ඔයාව බිම යථාර්ථයට මුහුණ දෙන්න. ඉතින් යුනිවර්ස් එකම ඔයාට කුණාටුව ඉවර කරලා දීලා හොඳ හුළඟක් එවලා මේ කෑලි බෑලි ටික එකතු කරගෙන ආයෙ නැගිටින්න උදව් කරන කාලෙ මේ. ඉතින් බය වෙන්න එපා කිසිම දෙයකට. සුබ ප්‍රතිඵල සුබ ආරංචි ගොඩක් ඔයාට එන්න තියෙනවා. ඒව මග එනවා. ඒව මග එනකන් මම ඔයාලට කියන්නේ මේ කාඩ් එක දැන් සඳහන් කරන අනිත් දෙයක් තමයි ඔයාලා මෙච්චර කාලෙකට අරගෙන ආපු ඔයාලා සතු ඔයාලට වැඩකට නැති දේ. ඒ කියන්නේ සමහර පුරුදු වෙන්න පුළුවන්, හැබිට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විශ්වාසයන් වෙන්න පුළුවන්. එතකොට සමහර අපිට අනවශ්‍ය කරන සම්බන්ධතා වෙන්න පුළුවන්. එතකොට අපිට අනවශ්‍ය කරන වියහියදම් වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයකින් තමයි ඔයාව වෙන් කරලා ඔයාව මෙහෙම බිමට ඇදලා වැටීම සිද්ධ වුනේ. ඉතින් ඔයා මේ අද වැටුණයින් පස්සේ නැගිටලා ආයේ ඒ පරණ පුරුදු ටිකම කරගහ ගන්නව නම් පරණ පුරුදු අයම ළඟට ගන්නව නම් ආයි ඒ පරණ පුරුදු අනවශ්‍ය වියහියදම් ටික කරනවා නම් ආයි ඒ පරණ අනවශ්‍ය සම්බන්ධතාවලට ඔයාව දිනනවා නම් ඇත්තටම ඔයාව මේ බිමට වැටුණු එකෙන් වැඩක් නැහැ. එතකොට ඔයාට මේක තව තවත් අමාරු කරයි. ජීවිතය එක වතාවක් ඔබට පාඩමක් උගන්වනවා නම් ඒ පළවෙනි වතාවෙම මේ පාඩම ඉගෙන ගන්න. නැත්තම් ඒ පාඩම ඔබට පත්තියක් වෙනකන් අනිවාර්යයෙන්ම නැවත නැවත ජීවිතය විසින් උගන්වනවාමයි. ඒ නිසා පළවෙනි වතාවෙන්ම ඒ පාඩම ඉගෙන ගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න. බය වෙන්න එපා. ඔබ වැටුණු තැනින් ඔබට ගොඩ එන්න යුනිවර්ස් එකම ඔබාවට ඇති බලවේගම ඔබාවට ඇති පරිසරයම ඔබට උදව් කරනවා. යහපත් ප්‍රතිඵල පේනවා. යහපත් දේවල් සිද්ධ වෙනවා. සාමකාමී කාලයක් ඉදිරියට එනවා. ඒක නිසා ඔබ අර මම කිව්ව පරණ කුණු කන්දල් ටික ඔක්කොම බිමින් තියලා අලුත් පුද්ගලයෙක් විදියට අලුත් බලාපොරොත්තුවක් අරගෙන ඔබේ ජීවිතයට අනුගත වෙලා හැඩ ගැහෙන්න මේක ඔබේ කාලය.
ඉතින් මේ ටැරෝ රීඩින් එක මේ මොහොතේ ඔයාට අදාළයි කියලා හිතුණා නම්, ඔයාට ගැලපෙනවා කියලා හිතුණා නම්, මේකේ ඔයාට මොකක් හරි පණිවිඩයක් හැංගිලා තිබුණා කියලා හිතෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහස් මට ගොඩක් වටිනවා. ඉතින් ආයෙ තවත් රීඩින් එකකින් හම්බ වෙන්නම්. එතකන් ගොඩාක් ස්තුතියි.